සුබදසක්කේවා මගේ කල් පඩක්ෂන් ුරුච්චන් ලත් එක තුලා ඉන්නකොල සේරටම අපි කලින් පාර වීඩියෝකෙදී කතා කලා මොකක්ද පයිතන් කියන්නේ එක විස්තර හිපයා එතකට මේකෙද අපි කතා කන්න හුව අපි පයිතන් කොමද කම්පියරට ඉන්ස්ට කරන්න කියලා එතොට අපි බලු පයිතන් කොමද කම්පියරට ඉස්ට කරන්න කියලා මං මේ පයිතන් ඉස්ටල් කරන්න එකයි කලින් වීඩියකයි දෙක එකට දමයි දාන්නේ එහින්ද අර ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් මේකට දාන්නකො මරි ආය ඒකල් කමෙන්ටත් දානවා හරි අපි දැන් බලමු වැඩිදුර විස්තර නැතුව Python ඉන්ස්ටෝල් කරගන්න කොහොමද කියලා. හරි අපි Python පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න නම් අවශ්‍ය වෙනවා මේ Python ඇප්ලිකේෂන් එක. ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මේ Python වෙබ්සයිට් එකේ. මේකට ඔයාලා සාමාන්‍ය data අවශ්‍ය වෙනවා ටිකක්. යන්න ඔයාලගේ කැමති වෙබ් බ්‍රවුසර් එකට මම නම් Edge තමයි භාවිත කරන්නේ. ඔයාලගේ Chrome තියෙනවා නම් ඒකට ගියත් කමන්නේ. ඊට පස්සේ Python download හරි මේ විදිහට ආවට පස්සේ මෙතන තියෙනවා python.org කියලා එකක්. මේකේ link එකක් තියෙනවා download python කියලා. ඊට තිබුණ නැත්නම් යටට ගිහලා ඔයාලා හොයාගන්න. මගේ මෙතන උඩම තියෙන හින්දා මම මේක ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ මේම download page එකට එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන දැනට ඇවිල්ලා තියෙන latest version එක download කරගන්න. කියන්නේ දැනට ඇවිල්ලා තියෙන අන්තිම version එක download කරගන්න පුළුවන්. මගේ Windows ඉඳන් මම Windows එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඔයාලගේ Windows නම් Windows විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මේ විතර මේ බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ ආය. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ඩවුන්ලෝඩ් වෙච්ච තැනට. සාමාන්‍යයෙන් ඔයාලගේ ඩවුන්ලෝඩ් වෙනවා නම් ඩවුන්ලෝඩ් වෙන මෙන්න මේ ඩවුන්ලෝඩ්ස් කියන ෆෝල්ඩර් එකට මගේ මම ඉතින් අයින් කරලා දාගෙන තියෙන වෙනම ෆෝල්ඩර් එකට මම ඒ හින්දා ඒ ෆෝල්ඩර් එක හොයාගෙන ගිහිල්ලා ඔයාලට පෙන්නනම් මේ තියෙන එක මේක තමයි Python අර මම කිව්ව ඇප්ලිකේෂන් එක. හරි මේක අපි දැන් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එහෙම නැත්නම් මේ වගේ පොඩි මුහුණක් බලා ගන්න. අපිට වැදගත් වැඩක් කරන් තියෙනවා. මෙන්න මේ add python.txt to path කියන එකේ ටික් එකක් දාන්න ඕනේ. මේක ඔටෝ ටික් එකක් වැහැල්ලා නැහැ. ඒක ටික් එකක් දැම්මොත් තමයි වැදගත් වෙන්නේ. මොකද මේක දැම්මොත් තමයි අපිට ගොඩක් තැන්වලදී මේ Python වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් ඔන්න සුපුරුදු පරිදි python.txt path කියන එකට ටික් එකක් දාලා එන්නතන හරි මේ කියන එක පෙන්වෙන්න දාලා අපි සාමාන්‍ය විදිහට install now කියලා එක දෙනවා. ඒ වුණාට ඔයාලට වෙනස් කරගන්න ඕන නම් මේක install වෙන තැන customize installation කියලා දෙන්න ඕනේ. මම මේ විදිහට මේ ටික ඔක්කොම ටික් එකක් දාලා next කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට දාලා ඔයාලගේ ඒ install වෙන්න ඕනේ තැන දෙන්න. තැන දීලා ඔකේ දීලා ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් අර මං කිව්වා මෙතන ඉන්ස්ටෝල් now කියලා දීලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම සාමාන්‍ය සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරගන්න ඕන මේක. ඉන්ස්ටෝල් now කියලා දීලා ඔයාලට මම කියනකුවනේ මේ මොකද්ද ID එකක් කියන්නේ කියලා. අපි දැන් ඒක ගැන පොඩි විස්තරයක් කතා කරමු. මේ ID එකක් කියන්නේ අපිට අවශ්‍ය වෙනවනේ දැන් මේ අපිට දැන් මේ Python කියන්නේ programming language එකක් නේ. කියන්නේ අපිට මොන හරි ලියන්න ඕනේ. ලියලා තමයි කම්පියුටරේට දැනුම් දෙන්න ඕනේ. අපි කතා කළාට හරියන්නේ නැහැ නේ. එහෙනම් මේ ලියන්නේ කොහෙද? අන්න ඒක ප්‍රශ්නයක් නේ. අපිට ලියන්න එක තැනක් ඕනේ. ලියන එක තැනකට තමයි කියන්නේ ID එකක් කියලා. ID එක යූස් කරන්නේ අපිට මේ Python කියන භාෂාව ලියන්න. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ අපි ගමුකෝ notepad කියලා. ඉතින් notepad එක. මේක තමයි අපේ කම්පියුටරේ තියෙන normal ID එක. මේක තමයි සාමාන්‍ය කම්පියුටරේ තියෙන ID එක. අපිට මේක යූස් කරලත් හදන්න පුළුවන් මේ Python softwares මේ applications එහෙම. ඒ වුණාට මේක එච්චර useful නෑ. يعني ගොඩක් කටි භාවිතා කරන්නේ නෑ. ඒ හින්දා අපි භාවිතා කරන්නේ වැඩිපුරම එක්කෝ Visual Studio Code එක එහෙම නැත්නම් අපි භාවිතා කරනවා PyCharm කියන ID එක. දැනට මම Visual Studio Code එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාලට කැමති නම් Visual Studio භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට මම PyCharm ඉන්ස්ටෝල් කරන විදිය මේ වීඩියෝ එකේදී කතා කරනවා. මම PyCharm වලින් තමයි වැඩි හරියක් වීඩියෝ කරන්නේ. හරි. ඊට පස්සේ මේ විදිහට දැන් මේක සක්සස්ෆුල් වෙලා තියෙන්නේ. මම මේක අයින් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම මේ කම්පියුටරේට ඉන්ස්ටෝල් වෙලා තියෙන එක. මෙන්න මෙහෙම CMD එකට යන්න ඕනේ. දැන් මම Windows key එකයි R අකුරයි ඔබලා මෙහෙම වගේ open කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලගේ off කරන තැන. එහෙම නැත්නම් මේ start එකට ගිහින් right click කරනවා. right click කළා මෙතන run කියලා තියෙනවා. ඒක run කියන එක දෙනවා. හරි. ඊට පස්සේ මෙහෙම run කියන එක ආවට පස්සේ ඔයාලට මෙතන පුළුවන් CMD කියලා type කරලා enter දෙන්න.
ටැක් වෙලා ගියට පස්සේ මේ විදිහට cmd එක open වෙනවා. ඊට පස්සේ මෙතන මම දෙනවා Python Iraq version කියලා. ඔයාලට පුළුවන් මේ Python Iraq version කියන එක දීලා වැඩ කරගන්න. මෙතන Python 3.12.3 හරි ඔයාලගේ version එක හරි මෙතන පෙන්නනවා නම් අනිවාර්යෙන් ඔයාලා කම්පියුටරේ මේ Python install වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. හරි. එහෙනම් අපි Python උත් ඔන්න install කරගත්තා. දැන් අපිට ඕනේ IDE එකක්. මම කියවනේ PyCharm තමයි මම දාන්නේ කියලා. PyCharm කියන්නේ IDE application එකක්. මම මේ PyCharm ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. notepad එක විතර දිනවා. මම notepad එක open කරගන්නවා. එතකොට මේ තියෙන්නේ notepad. දැන් අපි මෙතන type කරන්න පුළුවන් ඕනම දෙයක් ඔය වගේ. type කරන්න පුළුවන්. දැන් මෙතන මෙහෙම type කරපුවාම අපිට පොඩි අවුලක් තියෙනවා. දැන් අපි හදිසියවත් වැරද්දක් වුණොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යද්දි දැන් මම පොඩි උදාහරණයකට මේ විදිහට type කරගෙන යන්නම්. දැන් ඔයාලා දන්නේව නැති වෙති මේව ගැන මම මේව පස්සේ කියලා දෙනවා. මම මේ නිකන් උදාහරණයක් ඔයාලට පෙන්නන්න යන්නේ. මෙහෙම type කරනවා. මෙහෙම type කළාට පස්සේ මේකෙන් වෙන්නේ අපි print එකක් ගන්නවා hello world කියලා. මම මේක ගැන පස්සේ කියලා දෙනවා. print එකක් ගන්නවා hello world කියලා. හැබැයි හදිස්සියවත් අපිට මේක අමතක වෙලා මෙන්න මෙහෙම තිබ්බොත් මේක වැරද්දක් වෙනවා. මේ මෙන්න මෙතන මේ තියෙන එක අවසන් වෙන්නත් ඕනේ මෙතනින්. එහෙම අවසන් වුනේ නැත්නම් මේක වැරද්දක්. අන්න ඒ වැරද්දක් හින්දා මේක කෙලින්ම සම්පූර්ණයෙන් එතනින් යාට ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ. එහෙමම ප්‍රෝග්‍රෑම් එක නවතිනවා ස්ටොප් වෙනවා. ඒතකොට දැන් මෙතන තියෙන ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නම් ලක්ෂ ගානක ප්‍රෝග්‍රෑම් එකක් නම් තියෙන්නේ. එතනින් එහාට සම්පූර්ණයෙන් වාගේ එක වැරද්දක් තිබුණා. එතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒතරින් ඒක හොයන්න වෙන වෙලාවක් යනවා. එයාලට කාලය ගත කරන්න වෙනවා. ඒ වැරද්ද හොයන්න. එහෙම එකක් තියෙනවා. දැන් හදිසියෙන් මෙතන මේ එන්න කර නැතුණත් ඒත් අවුලක් වෙනවා. එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. හැබැයි අපි මේ PyCharm වගේ ID එකක් යොස් කළොත් අපිට පුළුවන් ඒ වැරදි මග හරවා ගන්න. මම මෙතනට යනවා file cr කියලා සර්ච් කරන්න ඉතින්. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා PyCharm download කියලා සර්ච් කරලා එන්ටර් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලාගත්තා මෙතන පෙන්නනවා. ඔයාලා macOS නම් කරන්නේ මේ macOS කියන එක download කරගන්න ඕනේ. මගේ Windows ඉන්න මම Windows කියන එක ක්ලික් කරලා Windows download කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන direct download කියන එක ක්ලික් කරලා මේක download කරගන්න MB 760ක් පමණ වගේ තමයි වෙන්නේ. හරි. දැන් ඔයාලා ඒක download කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඔයාලගේ ඒ ෆයිල් එක. ඔයාලට WinRAR හරි මොකක් හරි එකක් use කරලා මේක පුළුවන් extract කරගන්න. කියන්නේ මේ WinRAR කියන්නේ අපිට උදාහරණයක් ගත්තොත් මෙහෙම එකක්. පෙට්ටගමක් තියෙනවා, පොතක් තියෙනවා. පොතක් පෙට්ටගමක් ඇතුළට දැම්මහම ඒක ආරක්ෂිතයිනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන කරලා තියෙන්නේ. මේක ඇතුලේ දැන් මේ තියෙන පොත් ගොඩක්, එහෙම තමයි ෆෝල්ඩර්ස් ගොඩක් මෙන්න මේ තියෙන පෙට්ටගමක් ඇතුළට තමයි දාලා තියෙන්නේ. අපිට මේ පෙට්ටගම මේක එළියට ගන්න නම් මේක WinRAR හරි වෙනම ෆයිල් එකක් ඇප්ලිකේෂන් එකක් යූස් කරලා මේක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් කරන්න කියන්නේ එළියට ගන්න ඕනේ. මේ WinRAR යූස් කරනවා නම් මේක රයිට් ක්ලික් කරලා මෙතන WinRAR කියන එක දීලා මේ එක්ස්ට්‍රැක්ට් කිය කියන එක දීලා එක්ස්ට්‍රැක්ට් කරගත්තා ඇයි. මම ඊට පස්සේ මේ එක්ස්ට්‍රැක්ට් කරගත්තු මෙන්න මේ ෆයිල් එකක් මෙතන තියෙනවා. මේක ඔයාලදී මේ ෆයිල් CR එකකින් ගත්තා නම් පාස්වර්ඩ් එකක් දෙන්නේ. ඒකට 1 2 3 දෙන්න. එතකොට හරි. හරි. ඊට පස්සේ මේ විදිහට තියෙනවා මම ඒක ඕපන් කරගත්ත එක. ඊට පස්සේ මම මෙතන මේ JetBrains PyCharm Pro මෙහෙම කියන එක ඔබනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්නවා ඒක. මම මේ කියන දේවල් වල යම්කිසි අවුල් තියෙනවා නම් කියන්න උනාගලා. ඊට පස්සේ මෙතන yes the no ද කියලා දෙන්න එනවා. ඒකේ මම yes දෙනවා. ඊට පස්සේ මම මේ වගේ welcome to PyCharm setup කියලා දෙනවා. මෙතන next දෙනවා. මෙතන ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගන්න ඩෙස්ටිනේෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. කියන්නේ ඔයාලා මේ ෆෝල්ඩ් මේක PyCharm මේ setup එක save කරලා තියෙන තැන දෙන්න ඕනේ. save කරලා තියෙන තැන. මම මේක වෙනස් කර ගන්නවා. මේක සාමාන්‍යයෙන් save වෙන්නේ C එකට. මම මේක D එකට හදා ගන්නවා. D එකට D partition එකට හදලා next දෙනවා. ඊට පස්සේ මෙතන add bin folder to path කියන එක දීලා next දෙන්න ඕනේ. ඒවනට මට දැන් දෙන්න විදිහක් නැහැ. මොකද එහෙම දුන්නාම restart need කියලා
කම්පියුටර එක රීස්ටාර්ට් වෙනවා. තවට මම මේ වීඩියෝ කරන එක නැවතින සම්පූර්ණය මේ හින්ද මම එක දෙන්න ඔයාලා මේක දීලා නෙක්ස් දෙන්න. එතකොට ඔයාලට මේ අයිඩ එකත් ඉන්ස්ටල් වෙලා අවසන් වෙනවා. දැන් ඔය අපි භාගත කරගත්තා, ඉන්ස්ටල් කරගත්තා, යවත් කලින් ස්ථාපනය සැකසීම කරගත්තා, Python ස්ථාපිත කරගත්තා, ස්ථාපනය සත්‍යාපනය කරගත්තා, මේ කෝඩ් 8 එක ස්ථාපනය කරගත්තා. හරි, එහෙනම් ඔයාලට තියෙන්නේ සතුටින් එන්ජොයි කරගන්න. හරි, මට කියන්න තියෙන කලින් වීඩියෝ එකේදී කතා කළා වගේම මේ වීඩියෝ වල නැරඹීම වලට ගොඩක් දැනුමක් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක බලපෑකට ස්තුති ගොඩක් ආත් එක රැඳිලා හිටියට තවත් වීඩියෝ ගණනාවක් තියෙනවා මේක ගැන කියලා දෙන්න. මේ වීඩියෝ දෙකයි තව වෙලා තියෙන්නේ. එතකොට ඉතුරු වීඩියෝ වලින් මම කතා කරනවා මේක ගැන ගොඩක් විස්තර. ස්ට්‍රින්ග් කියන්නේ මොනවද, ටුපල් කියන්නේ මොනවද, ඊට පස්සේ තව ඒ වගේ ගොඩක් දේවල් කතා කරනවා. ඔයාලට ඒව මුකුත් තේරෙන්නේ නැතුව ඇති. ඒනට මම ඉදිරියේදී කතා කරනවා තේරෙන්න. එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න. ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කරුණාකරලා. හරි. එහෙනම් මං ගිහින් එන සුබ දවසක්.